ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ Honda X1 එක ගැන. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. ඔයාලට වටීවි. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. X1 එකේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. මොකද මේක පාවිච්චි කරන්න එච්චර ලේසි බයිසිකලයක් නෙමෙයි. නඩත්තුව ඒ වගේම performance නම් හොඳයි. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා කතා කරන්න. මෙතනදී අපි ඉස්සෙල්ලාම කතා කරමු Honda X1 එකේ chassis පැත්ත ගැන. මේක බලන්න ගියාම හොඳට බලන්න ඕනේ දේවල් මොනවද? අන්න ඒ වගේ දේවල් කතා කරමු. මේක අර ගොඩාක් වීඩියෝ තියෙනවා බයික් එකේ රිවිව් ඒතකොට performance ස්පෙસિෆිකේෂන් ගැන ඒ වුණාට ඒව ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. ගොඩාක් ප්‍රශ්න වල මුහුණ පාලා තියෙන මිනිස්සු. ඒ කියන්නේ ලංකාවේ කොල්ලෝ මේක ගන්න ගියාම මොනවද බලන්නේ? එහෙම නැත්නම් හොඳ හරි අයිඩියා එකක් නැතුව ගිහිල්ලා ඉවරලා මරාලයක් උස්සගෙන ඇවිල්ලා ඉවරලා සෑහෙන්න වද විදින. අන්න ඒ දේවල් වලින් වැළකීලා ඉන්න. එහෙම නැත්නම් පාවිච්චි කරද්දී නඩත්තු හරියට කොහොමද කරන්නේ වගේ දේවල් මේකෙන් කතා කරමු. මෙතනදී ඉස්සෙල්ලාම Honda X1 එකේ වර්ගීකරණයන් ගොඩක් තියෙනවා. ප්‍රොඩක්ෂන් වර්ග වේරියේෂන් ගොඩක් තියෙනවා. ගොඩක් කියන්නේ හතරක් තියෙනවා. මේ හතර ගැන ඉන් ඩීටේල් කතා කරමු ඉස්සෙල්ලාම. මෙතනදී පළවෙනි වර්ගය තමයි chassis 100 බයික් එක. එහෙම නැත්නම් chassis 100 100ක් නේද කියලා හැම කටවහරින් කියන්නේ කොල්ලෝ කටවචනට කියන්නේ ඒක තමයි chassis 100 බයික් එක. chassis 100 බයික් එක ගැන කතා කරද්දී ඒක ඉස්සෙල්ලාම chassis 100 කියලා වර්ග කරන්නේ නැහැ කියලා කිව්වොත් MD 21යි 100 කියන එකෙන් තමයි මේ mouse cursor එක ගෙනියද්දී ඔයාලට පෙනේ. මේ 100 කියන තැනින් පෙන්වන්නේ එහෙම නැත්නම් chassis අංකේ MD 21යි 100යි කියන ඉලක්කමෙන් පටන් ගන්නවා නම් ඒක chassis 100 බයික් එකක්. ඔයාලට බලන්න පුළුවන් පොත ගත්තම දැන් බලන්න යන බයික් එක එක මේ පොත අතර ගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් chassis 100න් මෙන්න මේ chassis නම්බරේ 100 කියන ඉලක්කයෙන් පටන් ගන්නවා. ඒක chassis 100 බයික් එකක්. ඊට අමතරව එහෙම නැත්නම් chassis පොඩ්ඩක් වයර් හනස්ස එහාට කරලා ඉවරලා බැලුවොත් chassis නම්බරේ පටන් ගන්න chassis 100න් නම් ඒක ඇවිල්ලා chassis 100 බයික් එකක්. ඊට අමතරව ඕකේ තියෙනවා MD 21යි 100යි කියන එක උඩ ඉඳන් පල්ලෙහාටද ලියවෙන්නේ කියලා එහෙම නැත්නම් යට ඉඳන් උඩට මේ ලියවෙන්නේ කියලා. අන්න ඒක පොඩ්ඩක් මට මතක නෑ. මට ඒක හොයාගන්න බැරි වුණා. අයිතිකාරයෝ chassis 100 එහෙම තියෙන බයික් තියෙන අයිතිකාරයෝ උලන කමෙන්ට් එකක් දාන්න MD 21යි 100යි කියන කතන්දරේ තියෙන යට ඉඳන් උඩටද එහෙම නැත්නම් කියවන්නේ පල්ලෙහා ඉඳන් උඩටද නැත්නම් උඩ ඉඳන් පහළටද කියලා. ඒක මතක නෑ හරියට. මොකද මං ගාව chassis 100 බයික් එකක් නැහැ මේ වෙලාවේ. ඒක හොයාගන්න මට යාළුවෙක් කෙනෙක්ට අහන්න බැරි වුණා. එතකොට මෙතන chassis 100 බයික් එක ඇවිල්ලා තියෙනවා පාට වර්ග දෙකකින්. එතකොට මේකේ chassis 100 බයික් එක නිල් කොටුව වලට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න සුදු කොටුව. ඒකෙන් පස්සේ මේක තමයි ප්‍රොඩක්ෂන් බැජ් එක X1 වල පළවෙනි ප්‍රොඩක්ෂන් බැජ් එක. මේක 1987 වගේ තමයි ආරම්භ කරලා තියෙන්නේ. ආරම්භයේ සිටම ආපු chassis 100 බයික් එක තමයි ආරම්භ කරපු මේ බැජ් එක. ඊට පස්සේ දෙවෙනි බැජ් එක ඇවිල්ලා MD 21යි 110යි කියන ඉලක්කයෙන් පටන් ගන්නවා. මෙන්න මේ MD 21යි 100 මම පොඩි කතාවක් තියෙනවා කියන්නේ MD 21යි 100යි කියන එකෙන් පටන් ගන්නවට අමතරව MD 21යි 101න් පටන් ගන්නවා නම් ඒකත් අර ඒකත් chassis කාණ්ඩයක්. ඒක ඇවිල්ලා chassis 101 කියලා කියන ඇනිවර්සරි මොඩල් කියලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි ওই බෝනික මොඩල් කියන්නේ. ඒක හරියටම බෝනික මොඩල් සමහරු ඉතින් ওই chassis එක පොඩ පේන් කරලා බෝනික හදාගෙන තියෙනවා. එහෙම නැතුව ඔරිජිනල්ම බෝනික් නම් බෝනික් එක නම් මම හිතන්නේ chassis 101. ඒකත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. සමහර දේවල් අහගෙන තමයි යන්න වෙන කට්ටියගෙන්. අපි මේවා කතා කරන්න ඕනේ. මොකද නැත්තම් කොල්ල අමාරු වැටෙනවා. ඊට පස්සේ X1 එක ඊළඟ ප්‍රොඩක්ෂන් බැජ් එක එනවා. ඒක තමයි chassis 110. MD 21 110න් පටන් ගන්න. ඕකේ කොහොම හරි මේ උඩ ඉඳන් පහළට හෝ පහළ ඉඳන් උඩට කියවන කතන්දරේ ඕකෙත් තියෙනවා. ඊට පස්සේ 115 කියන එක MD 21 115 එක තමයි chassis 115 බයික් එක. එතකොට 110 115 කියන කාණ්ඩයෙන් ආවා නේල් කොටු ආවා. ඊට පස්සේ මෙන්න මේ සුදු බෝනික මේකේ රිම් එක අලු පාටයි. ෆෝක් බට දෙක නිකල් පාටයි. chassis එක අලු පාටයි. එන්ජින් පළුව පේන්ට් එක වෙනස් 110. මෙන්න මේ බොර පාටක් එන්නේ. ඊට පස්සේ 115 චුට්ටක් බොර නැහැ පොඩ ලයිට් ගෝල්ඩ් කලර් එකක් එන්නේ. මෙන්න මේ පාටවල් තුනෙන් තමයි chassis 110 15 එන්නේ. එතකොට chassis 115 මෙන්න මේ දකුණු කෙළවරේ mouse cursor එක ගාව බලන්න. සීට් එක මෙන්න මේ පාටයි. ඊට පස්සේ chassis 110 බඳේ පාටම තමයි සීට් එක තියෙන්නේ. එතකොට මේ බයික් 100 100 110 115 කියන වර්ග තියෙනවා. ඒවා ඇවිල්ලා මේ අර සමානකමක් විදිහට අපිට දැක ගන්න පුළුවන් X1 කියන නම. මේ බැජ් එක ටැංකියේ කවුල් එකේ තියෙන්නේ බොක්ස් ලෙටර් වලින් කැපිටල් ලෙටර් වලින්. ඒක සමානකමක්. ඊට අමතරව මේ සයිලන්සර් නම් වෙනස් වෙනවා. 100 මේ ෆොටෝ එක නම් මම හිතන්නේ වැරදි. හැබැයි මේ කැටලොග් එකේ තියෙන ෆොටෝ එක ගොඩක් මේ නිකල් එන්නේ. මේක මේ මැට් පේන්ට් එකක්නේ. මැට් එක එන්නේ 115ට. ඒතකොට 110ට එනවද කියලා මතකයක් නැහැ ඔරිජිනල් 110ට. ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ 100 101 කියන දෙකේ මෙන්න මේ ඩිස් දෙක හොඳට පේන කොට ගමු. හොඳට පේන කොට ගමු. Honda X1 CX100 ගත්තොත් එහෙම පිටිනවා chassis 100 ඩිස් එක වෙන්නන්න තමයි මම මේ ගත්තේ. මම හිතන්නේ ගමු මේ කියන්නේ මේ කොට එක. මේකේ ඔයාලා පේනවා ඇති. බලලා ගන්න පුළුවන්. මේ තියෙන ඩිස් එක මේ බලන්න මේ හොඳට පේනවා.
ඩිස් එක වෙනස්. චැසිස් ඩිස් එක එන්නේ මෙන්න මේ විදිහට. චැසිස් එක නිකන් අර මෑට් එක හැටි එන්නේ. එතකොට ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ රවුම් හිල් වලින්. ඉස්සරහට එහෙම තමයි චැසිස් තියෙන්නේ. මේක නම් පොඩ්ඩක් පේන්ට් එක වෙනස් කරලා එහෙම තියෙන්නේ. එතකොට 110 ගැන කතා කරුවොත් එහෙම තව වේරියේෂන් එකක් තියෙනවා. ඒක කතා කරන්න ඕනේ. ඒක ඇවිල්ලා චැසි 120. අපි ඒක ගැන කතා කරේ නැහැ. මෙතන ඒක නැහැ. ඒතකොට කැටලොග් එකේ නැහැ. චැසි 120 කියන්නේ වෙනම එකක්. ඒක අලුත්ම එකක්. 1994 වගේ තමයි ඒක ප්‍රොඩක්ෂන් එක. ඒක තමයි අවසාන බැච් එක ප්‍රොඩක්ෂන්. ඒක අලුත්. ඒක තමයි ඒක පොඩ්ඩක් ජනප්‍රිය වෙන්නත් හේතුව ලංකාවේ. එතකොට ඒක සම්පූර්ණ වෙනස්. මේ බයික් වර්ග ඔක්කොටම වඩා ඒකේ නම ගහලා තියෙන තැන ඉඳන් ඇපියරන්ස් එකේ ඉඳන් ඔක්කොම වෙනස්. ඒක ඇවිල්ලා මෙන්න මේක. මේ තියෙන එක. Honda X1 චැසි ඇවිල්ලා 120. මෙන්න මේක. මේ තියෙන්නේ ඒක මේ වැල්ලකුඩ නේ. ඕක අමුතුවෙන් කියන්න ඕනේ. ඔයාලා කොහොමද දන්නවා. මේක කොහොමත් නම ලියලා තියෙන විදිය හැමදේම වෙනස්. අපි දැන් එකින් එක කතා කරමු චැසි 100 ගැන. චැසි 100 වෙනස්කම් ගැන කතා කරමු. ඔයාලා හොඳට බලන්න යනකොට මේක සැලකිලිමත් වෙන්න. හේතුව මේ චැසි 100 බයික් එක බලන්න ගියාට පස්සේ මෙතන යන්කෝ. චැසි 100 බයික් එකේ අපි පටන් ගමු මීටරේ ඉඳන්. මීටරේ ඇවිල්ලා සිග්නල් ඉන්ඩිකේටර් එක මැද තියෙන්නේ. ඊට පස්සේ හයි බීම් එක කෙළවරේ තියෙන්නේ. චැසි 100 මීටරේ. චැසි 100 මීටරේ මැද තියෙන්නේ නිව්ටල් එක. ඊට පස්සේ මැද වම් පැත්තේ නිව්ටල් එක. හොඳට බලන්න ඒවා. ඊට පස්සේ ටර්න් ඉන්ඩිකේටර් එක තියෙන්නේ දකුණු පැත්තේ මැද්දේ. ඊට පස්සේ වම් පැත්තේ කෙළවරේ තියෙනවා ස්පීඩ් එක ඉන්ඩිකේට් කරන එක. ඒක ඇවිල්ලා ස්පීඩ් එක 100 පැයට කිලෝමීටර් 100 පෙන්නට පස්සේ හෙඩ්ලයිට් ඔන් වෙනවා. රතු පාට ඉන්ඩිකේටර් එකක් ඔන් වෙනවා මීටරේ. හරිද? ඊට පස්සේ තියෙනවා දකුණු පැත්තේ කෙළවරේ හයි බීම් එක. ඒක තමයි මීටරේ වෙනස. එතනින් එහාට ගියාට පස්සේ චැසි 100 බයික් එකේ ඩිස්ක් ගැන කතා කරා. සයිලන්සර් ගාඩ් එක වෙනස්. සයිලන්සර් ගාඩ් එක පෙන්වන්න ඕන. සයිලන්සර් ගාඩ් එක වෙන්නන්නේ කොහොමද? සයිලන්සර් ගාඩ් එක ගොඩක් අය මේවා කියලා දෙන්නේ නැහැ. බලන්න යද්දි හොඳට බලන්න. එතට ගියා. මේ සයිලන්සර් ගාඩ් එක එන්නේ. හොඳට බලන්න මවුස් කර්සර් එක ගාව. මේ චැසි 100 සයිලන්සර් ගාඩ් එක. ඇඩ්ජස්ටබල් නොවන ෂොක් එකක් තියෙන්නේ. මෙන්න ඩිස්ක් එක. ඊට පස්සේ මැට් සයිලන්සර් එකක් නෙමෙයි තියෙන්නේ. ඒකත් මම සැකේට කියන්නේ මට ඒක පොඩ්ඩක් ෂුවර් නැහැ. මැට් සයිලන්සර් එකක් නෙමෙයි ගෝල්ඩ් එකක් ඉන්නේ. මේක නම් පේන්ට් එක වෙනස් කරලා බලන්න. මේ කැරියර් එකේ පොඩි වෙනසක් තියෙනවා. චැසි 100 බයික් එකේ. කැරියර් එක අනිත් බයික් වල කැරියර් එකට වඩා වෙනස්. කැරියර් එකේ කොකු එන අර කොකු හයි කරන්න එන ලණුවකට ගහද්දි අන්න ඒ වගේ ට්‍රැවල් කරනකොට අන්නේ කොකු ටික වෙනස්. ඒකේ කැරියර් එකේ කොකු ටික වෙනස්. ඊට පස්සේ චැසි 100 බයික් එක පොඩ්ඩක් දිගයි. ඒක මේ මම හිතලා කියන එක මට පොඩ්ඩක් දැනෙනවා ඒක ගොඩක් දිගයි කියලා. අනිත් බයික් වලට වඩා. ඊට පස්සේ අපි යන් චැසි 110ට. එන්ජින් ඔක්කොම එකයි. චැසි 120 විතරක් එන්ජින් ක්‍රෑන්ක් බෙයාරින් එකේ ලොකු පොඩි වෙනසක් තියෙනවා කියලා කියනවා. ඒක පොඩ්ඩක් ඇහැට දැකලා නැහැ. අහපු කතාවක්. ඒව නම් අදාළ නැහැ නේ කොහොමද ඉතින්. නඩත්තුවකින් තමයි මේ වගේ දෙයක් වැදගත් වෙන්නේ. පොඩ්ඩක් ඒකත් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. මේ ගැන කතා කරද්දී අපි චැසි 110ට ගියොත් එහෙම චැසි 110 බයික් එක ටිකක් වෙනස්. චැසි 110 බයික් එක ගැන කතා කරනවා නම් අපි චැසි 110ක් ගමු. චැසි 110 මෙහාම චැසි 110 බයික් එකේ පොත ගන්න නැද්ද? මේ තියෙන්නේ. එන්න 110 බයික් එක. කොහොමද දාලා තියෙන එක නෙමෙයි. අනවරි බා. මෙතන දැන් මේ කොට විතර. චැසි 110 බයික් එක ඩිස් දෙක මෙන්න බලන්න ඩිස් එක එන්නේ මෙන්න මේ විදිහට. සූම් කරමු. තව ටිකක්. ඩිස් එක මෙන්න මේ වගේ රවුන්ඩ් හිල් තමයි එන්නේ. ඒතකොට ඇඩ්ජස්ටබල් ෂොක් එකක් එන්නේ. ඩිස් දෙක මේ විදිහට සයිලන්සර් ගාඩ් එක හොඳට බලන්න මෙන්න එක වෙනස්. එතකොට චැසි 110 මට මතක විදිහට ගෝල්ඩ් නිකල් ගෝල්ඩ් නෙමෙයි නිකල් සයිලන්සර් එකක් තමයි එන්නේ. ඊට පස්සේ කැරියර් එක මේ වෙනස්. කැරියර් එක 100ට වඩා ගොඩක් වෙනස්. ඒ අදාළ චැසියට අදාළව වෙනස් වෙන එකක් තියෙනවා. එතකොට මීටරේ ගත්තොත් එහෙම මැද්දෙන් තියෙන්නේ චැසි 115 110 120 නිව්ටල් එක. මේ බලන්න හොඳට මේ ෆොටෝ එක. නිව්ටල් එක චැසි 110 නිව්ටල් එක හයි බීම් එක ටර්න් එක මේ දෙපැත්තේ ඉන්නේ. ඊට පස්සේ මේ බලන්න කැරියර් එක. ඉතල පේන්නේ නැහැ. හරි. ගෝල්ඩ් හැන්ඩල් එකක් එන්නේ. ඔරිජිනල් චැසි 110 මෙන්න මීටරේ. ඉතින් පේන විදිය. ගෝල්ඩ් හැන්ඩල් එකක් එන්නේ. ඊට පස්සේ ඒකෙත් මැට් සයිලන්ස් එකක් තමයි ඉන්නේ ඔරිජිනල් එක.
ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස් එක. ඩිස් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉස්සරහත් ඒ විදිහම තමයි. මේ බලන්න. මේ බලන්න සයිලන්සර් ගාඩ් එක chassis 110 මේ විදිහට තමයි එන්නේ. ඒක වෙනස්. chassis 100 වගේ නෙමෙයි. ඊළඟට අපි කතා කරලා බලමු chassis 115 බයික් එක ගැන. chassis 115 බයික් එක ගැන ගත්තොත් එහෙම ඒකෙත් අර වෙනස්කම් ලොකුවට නැහැ. හරි මේක ඇවිල්ලා chassis 115. මේක ගමුකෝ. ඒකේ ඩිස් දෙක වෙනස් කරලා තියෙනවා බලන්න. එකක් වෙනස් කරලා තියෙනවා. එන්ජින් පේන්ට් එක මෙහෙම එන්නේ. ඇඩ්ජස්ටබල් ෂොක් එකක් එන්නේ. සයිලන්සර් ගාඩ් එක අර විදිහටම. මැට් සයිලන්සර් එකක් එන්නේ. මේක හැබැයි එහෙම නෑ. මීටරේ අර chassis 110 කතා කරා වගේමයි. කැපිටල් ලෙටර් එන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ chassis 120 ගැන. දැන් මෙතන chassis 120 කිව්වොත් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් එහා පැත්තේ තියෙන එක්ක chassis 110ක් එහෙම නැත්නම් chassis 115ක බයික් එකක්. බලන්න වෙනස. මීටරේ අර විදිහම තමයි. මැද තියෙන්නේ මැද නියුට්‍රල් එක කොහොමද තියෙනවා. ඊට පස්සේ හයි බීම් එක. ඊට පස්සේ සිග්නල් ඉන්ඩිකේටර් දෙක දෙපැත්තේ තියෙනවා. එහෙම තමයි chassis 110, 115, 120 කියන බයික් වර්ග තුනේම එන්නේ. එතකොට මේකේ අපියරන්ස් එක ගත්තොත් සම්පූර්ණ වෙනස්. එකට යුනික් කලර් එකක් තියෙනවා. ගම් පාටට හුරු නිල් පාටක්. X1 කියලා ලියලා තියෙන්නේ ටැන්ක් එකේ කවුලින් එකේ වැල් අකුරෙන්. එහෙම නැත්නම් ඉතාලික් කියලා කියන්නේ ඒ ෆොන්ට් එකෙන් තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ සයිලන්සර් ගාඩ් එක අලු පාටයි. ඒක වෙනස්. එන්ජින් පේන්ට් එක අලු පාටයි. ෆෝක් බට දෙක නිකල්. ඒ පේන්ට් එකේ විදිහම තියෙනවා. ඊට පස්සේ රිම් එක කළු පාට ගාලා ඉවරලා රිම් එකේ වටේ සිල්වර් ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. මේ වලට පේන්නේ එක. කළු පාට බූට් දෙකක් එන්නේ. සයිලන්සරේ නිකල්. හැන්ඩල් එක ගෝල්ඩ් එකක් නෙමෙයි එන්නේ මම. මට මතක විදිහට නිකල් එකක් එන්නේ ඔරිජිනල් වැඩේ. වෙලකුරේ ඇඩ්ජස්ටබල් කළු පාට ෂොක් එකක් එන්නේ. ඊට පස්සේ ඩිස් දෙක අර මෑ ඇටේ හැඩේ නෙමෙයි හිල් හැඩේට තමයි තියෙන්නේ. ඊට පස්සේ සයිලන්සරේ යට තියෙනවා කොටුවක්. කොටු සලකුණක් තියෙනවා. ඒක තමයි ඔරිජිනල් වැල් අකුරේ සයිලන්සරේ හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් ඒක. මේකේ chassis number කියවන විදිහත් වෙනස් මට මතකයි. වැල් අකුරු තියෙන එක කමෙන්ට් දාන්න එතකොට. එතකොට අපිට දැනගන්න පුළුවන්. chassis number උඩින් නම් පහළටද කියවන්නේ. chassis number එක උඩලා තියෙන්නේ යට ඉඳන් උඩට කියලා. ඊට පස්සේ වැල් අකුරේ ඔය සයිලන්සරේ කොට එකකුත් දාන්න යට පැත්තේ තියෙන කොටුවක්. ඒක තමයි වැල් අකුරේ ඔරිජිනල් සයිලන්සරේ. ගෝල්ඩ් හැන්ඩල් එකක් නෙමෙයි එන්නේ. නිකල් හැන්ඩල් එක. සයිලන්සර් ගාඩ් එක අලු පාටයි. සයිලන්සරේ නිකල් සයිලන්සර් එකක් එන්නේ. අපියරන්ස් එක ගත්තොත් අඳුර ගන්න විදිහ ගත්තොත් එහෙම ওই විදිහ තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ X1 එකේ chassis වර්ග ඒ වගේම ඒකේ තියෙන වෙනස්කම්. ඒතකොට බලන්න යද්දි මොනවද බලන්න ඕනේ? මේ බයික් වල වෙනවම ඒ වගේ වටිනා දේවල්. ඉතින් ඊළඟට මේකේ part 2 වීඩියෝ එක ගේනවා. ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්නත් පුළුවන් මොනවද ඔයාලට දැනගන්න ඕනේ. කලින් කමෙන්ට් එකක් දාන්න ඕනේ. එතකොට මට පුළුවන් ඒකට අදාළ වීඩියෝ එකක් ගේන්න. ප්‍රශ්න වලට උත්තර ගේන්න වීඩියෝ වලින්. ඉතින් channel එකට සම්බන්ධ වෙලා ඉන්න, subscribe කරලා තියන්න, bell icon එක click කරලා තියාගන්න. දිගටම රැඳී ඉන්න. ස්තුතියි.